තමා ඉපදුන රටේ තමා ඉපදුන රට ඇතුළෙම මනුස්සයෙකුට සරණාගතයෙක් වගේ නැත්තං හුදකලා වුණු ජීවිතයක් ගත කරන්නට පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ දේශපාලඥයෝ අපිව බෙදලා ජාති ආගම් වශයෙන් දෙමළ කියයි සිංහල කියයි අරු කොටිය කියයි මූ සිංහලය කියයි සිංහලේ කියයි තේරණේද මුස්ලිම් කියයි වඳකොත්තු කියයි මේවා කාලයක් ගිහිල්ලා සමහර ලෝක බලවතුන් ඉස්ලාම් ජනතාව කෙරෙහි යම් ආකාර ස්ටිරියෝටයිප්ස් කියලා අපි කියනවා ගොඩනගලා ඒ ගොඩනැගීම කරනකොටගෙන ලෝකය පුරාම ඇති වෙලා තියෙන යම් ආකාර මේ මොකද කියන්නේ ඉස්ලාම් විරෝධී ආකල්පයක් සහ ඇමරිකා ඊශ්‍රේල් පක්ෂපාතීත්වයක් නිසා අද වෙන විට මුස්ලිම් ජනතාව ඇත්තටම එක ආකාරයෙන් යම් මානසික හෝ සමාජීය වශයෙන් තනිවීමක් හුදකලාවීමක් අපිට දැක ගන්නට පුළුවන්. ඒ සමාජයන් තනි වෙලා හුදකලා වෙලා සමහර වෙලාවට අපි දකිනවා ඔවුන් තමා ඉපදුන දේශයේම මව්බිමේම හුදකලා වෙලා ඉන්නට පුළුවන්. සමහරට ඔබ වෙන රටකට ගිහිල්ලා ප්ලේන් එකේ බැහැලා ඔබ දකිනවා එයාපෝට් එක ඔබට ආඩම්බරයක් දැනෙනවා මේ මගේ රට මම ඉපදුන රට ශ්‍රී ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා. හැබැයි සමහර විට ඔබට හිතෙනවා ඇති මම මුස්ලිම් නේද? මම දෙමළ නේද? මේ රටේ මට අයිතියක් තියනවාද? සහෝදරය සහෝදරිය කාලයක් තිස්සේ අපිට මේ කතාව අපේ ඔළුවලට දීලා මම වේලාසන වීඩියෝ එකක් කරලා කිව්වා මමත් මේ ප්‍රශ්නේ හිටියා මමත් යම් ආකාර මුස්ලිම් වරුන්ට බයේ හිටිය කාලයක් පුංචි කාලයක් මම මේ කතා ටික කිව්වා ඔබ ඒ වීඩියෝ එකට දැකපු ප්‍රතිචාර මට හිතා ගන්නත් බෑ බොහෝ අය ඔබේ ආදරේ දක්වලා තිබුණ ගොඩක් අය රමේෂ් අයියේ ආදරේ රමේෂ් ආදරේ කියලා දාලා තිබුණා මම ගොඩක් ස්තුති කරනවා මම හිතුවේ නෑ මෙවන් විශේෂයෙන් මුස්ලිම් අය මේක බලලා අපේ සහෝදර සහෝදරයන් කමෙන්ට් දායි කියලා බොහොම ස්තුතියි ඒකයි මම ඉක්මනින් මේ නවත්තලාද මේ වීඩියෝ එකත් කරන්නට හිතුවේ ඔබ මේ ආකාර තැනක ඉන්නව නම් කවදාද ලංකාවේ අපිව තේරුම් ගන්නේ අසරණ අපිට නැත්තම් අපිටත් ලාංකිකයෝ අනිත් අය වගේම සමාජයට එන්නට පුළුවන් මේක වැළඳ ගන්න පුළුවන් අපිත් ලාංකිකයෝ වගේ හිට ගන්නට පුළුවන් මේ අපිට කරන නින්දා අපහාස මේවා කවදද නවතින්නේ කියලා මම ඔබට එකක් කියන්නම් ඕනම රටක ඕනම පවුලක ඕනම සමාජයක වැරදි වැටහීම් ඒ ප්‍රශ්න තියෙනට පුළුවන් ඒ සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ ප්‍රශ්න එක්ක අපි ගණදිනු කරන්නේ කොහොමද සමාජයක් විදියට? ඒවා කොහොමද අපි වැළඳ ගන්නවද නැද්ද කියන එක අපිට අයිති. දැන් ඔබ දන්නවා සමහර වෙලාවට අපි හිතන්නේ මේ සිංහල අය, මුස්ලිම් අය, දෙමළ අය මේ එවුන් තමයි අපිට ප්‍රශ්න කියලා. නමුත් අපිට පොදු හතුරෙක් ඉඳලා තිබෙනවා. මට මේ පාරේ මෙහෙම නවත්තගෙන ගොඩ වෙලා කතා කරගෙන ඉන්න බෑ. නමුත් ඔබ බැලුවොත් මේ බෙදීම ආරම්භ කළේ සුද්දා. ඔබ බැලුවොත් 1833 කෝල්බ්රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පටන් අරගෙන ඊට පස්සේ ඩොනමෝර් කියලා කියයි ඊට පස්සේ මැනින් ඩෙවන්ෂර් කියයි ඔහොම යන අවසානයේ නිදහස දක්වාම 1972 ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වාම බලපුවම මේ සුද්ද බෙදීම පොන්නම්බල් අරුණාචලම් රාමනාදන්ලා ඔබ දන්නවා එයාට අමුතු ප්‍රිවිලේජ් එකක් දීලා සමාජයේ බෙදලා සුළුතරයට බහුතරයට වැඩි තැන දීලා උන් බෙදලා ඒකෙන් පොඩි සතුටක් ගත්ත උන්ට තේරෙනවා මොකද මේක මැකියවලින් තියරි කියලා කියන්නේ ඒක බෙදීම තුලින් ඔවුන්ට ඒක වැඩ කෙරුවා කන්ට්‍රෝල් කරන්නට පුළුවන් වුණා. ඒකයි අදත් අපි බෙදිලා ඉන්නවට දේශපාලඥයෝ කැමති. ඔබ දන්නවා නම් ඉතිහාසයේ මේක වෙනස් කරන්නට සාමය ගේන්න උත්සාහ කරලා තියෙනවා මේක හරි ගිහිල්ලා නැහැ. හැබැයි අද වර්තමානයේ ලෝකේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ වගේම දැන් බෙන්ජමින් නෙතන්යාහුට කැන්සර් එකකුත් හැදිලාලු ගොඩක් අයට දුක හිතෙයි දැන්. ඉස්රායලේ කොඩි ඔළුවේ ඔතාගෙන ඉන්න අයට ගොඩක් දුක හිතෙයි. ඌට කැන්සර් හැදිලා මදි. ඌට ලොකු ගෙවීමක් ගෙවන්නට තියෙනවා. අහිංසක මුස්ලිම් ජනතාව බුරුත පිටින් ඝාතනය කරලා සද්ද නැතුව මොකුත් කරපු නැති එකෙක් වගේ ඉන්නවා. හැබැයි යුක්තිය කවදා හෝ ඉටු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මේක අද මම කිව්වා කියලා ලියාලා කොහේ හරි ලියලා තියාගන්න. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒ වගේම බෙන්ජමින් නෙතන්යාහුට අත්වෙන ඉරනම එච්චර ලේසි පාසු එකක් නෙවෙයි. ඉතින් මම පොඩි කතාවක් ඔබට කියන්නම් වේගෙන්. එක දවසකදී මට මතකයි මම ශ්‍රී ලංකාවේ උගන්වන කාලේ මම යනවා පන්තියට යද්දී ඉංග්‍රීසි උගන්වන්නදී ළමයි ටිකක් ගොඩක් දුකෙන් ඉන්නවා.
විශේෂ මුස්ලිම් ළමෙක්ගේ ගෑනු ළමෙක්ගේ ඇස්වල කඳුළු මං ඇහුවා මට තාමත් මතකයි තව මුස්ලිම් කොල්ලෝ දෙනෙක් මූණ අප්සෙට් වෙලා හිටියා අනිත් ඒවුනුත් බෞද්ධ ක්‍රිස්තියානි ඔක්කොම පොඩ්ඩක් අවුල් වෙලා හිටියා මං ඇහුවා මොකද කොල්ලෝනේ උනේ කියලා සර් මේ ඉස්සලා ආපු ගුරුවරයා අපේ සර් කියලා නම කියලා කිව්වා එයා අමුතු දෙයක් කිව්වා සර් මේ දවස්වල මේ ලංකාවේ තියෙන තත්ත්වය අනුව එයා කිව්වා උඹලා මුස්ලිම් පල්ලි වලට ගිහිල්ලා කියපල්ලා උඹලගේ ඉමාම්ලාට කියපල්ලා උඹලගේ අම්මා තාත්තලාට තම්බින්ට කියපල්ලා උඹලා මේ නගරේ මේ ආවට මොන හරි කිරුවොත් අපේ පන්සල් වලත් කඩු තියෙනවා තොපිව කෑලි වලට කපනවා කිව්වලු විශේෂයෙන් මුස්ලිම් අයට ළමයින්ට ගුරුවරයා ඇඟිලි දික් කරලා කිව්වලු උඹලා තාත්තලාට ගිහිල්ලා කියපන් උඹලා මේ නගරේ අපි ඉන්න හරිය නම් උඹලට වැඩ දාන්න හම්බෙන්නේ උඹලගේ පෙති තමයි තියෙන්නේ කියලා කිව්වලු ඊට පස්සේ ළමයා අඬගෙන ඉඳි මම කිව්වා උඹලා ඇයි මේ පිස්සෝ කියන දේවල් වලට අහන්නේ මේ අහුම්කම් දෙන්නේ සාමාන්‍ය මං ගුරුවරයෙක් වශයෙන් තව ගුරුවරයෙක්ව හෙලා දකින්නේ ළමයි ඉස්සරහා ඒක මම කරන්නේ නැහැ කවදාවත් හැබැයි මේක පිස්සෙක් කියලා මම කිව්වා ළමයින්ට ඌට මෙන්ටල් කේස් එකක් තියෙන්නේ අද ඔය සියොන්වාදී සයොන්වාදී ඔය ඔක්කොම ඉන්නේ ඔය එකම ලෙඩේ ඕක බෞද්ධ වේශයෙන් එන්නට පුළුවන් ක්‍රිස්තියානි සියොන්වාදී වේශයෙන් එන්නට පුළුවන් මුන්ට පොඩි එක අවුලක් තියෙන්නේ මේ බෙහෙතක් අවශ්‍යයි මොලේට ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මම ඒ අදටත් මතකයි මගේ කන්වර්සේෂන් එක මම පාඩම පොඩ්ඩක් පමා කරලා විනාඩි 20ක් විතර මම උන්ට කතා කරුවා උන්ට කතා කරලා කිව්වා යම් ආගමක හෝ ජාතියක තව කෙනෙකුව විනාශ කරලා නැත්තම් එහෙම යනවනම් උන්ට පිස්සු තියෙන්නේ උන්ව වැඩි ගණන් ගන්න එපා ඊට පස්සේ මම තව දෙයක් කිව්වා හොඳට මතක තියාගන්න මගේ ආගමේ මගේ දෙවියෝ හෝ මගේ මම විශ්වාස කරන දේ තව කෙනෙකුකෝ මම ඒ ළමයාව අඬන්න ඉන්න මුස්ලිම් ළමයා දිහාම කිව්වා මේ ළමයාව මරලා ස්වර්ගයට එන්න කියලා මගේ දෙවියෝ කියනවා නම් මේ ළමයාව ජීවත් කරලා මම අපායට යනවා කියලා කිව්වා මම ඔබට තේරෙනවද දන්නේ මම මේ කියන එක මම ඒ ළමයින්ට කිව්වා බැරි වෙලාවත් මගේ සුද්ධ ලියවිලි වල ලියලා තියෙනවා නම් මරපල්ලා එතකොට මාව ස්වර්ගයට ගේනවා මට අරක හම්බෙනවා මේක හම්බෙනවා එහෙම ඉවොත් මං ඒවා පූජා කරලා මේ පුංචි කාලේ මේ අසරණ වෙලා තනි වෙලා තියෙන හෙට මොනවා වෙයිද කියලා නොදන්න මේ පෘථුවිය තුල පොඩි කාලයකට ජීවත් වෙන්න ඉඩ දීලා මම අපායට යනවා දෙයියන්ට කියනවා ඇයි උඹ යාව මැරුවේ නැත්තේ දෙයියනේ සමා වෙන්න මාව අපායට යවන්න මම එයාට ජීවත් වෙන්න ඉඩ හැරියා මම මාව හඳුනාගන්නේ මම ක්‍රිස්තියන් කෙනෙක් මම බෞද්ධ නෙවෙයි මම නමුත් බෞද්ධ ආගම සම්බන්ධව මම පස්සේ කතා කරන්න මම හැම දෙයක්ම හොයනවා මම රට වලට යනවා බෞද්ධ පන්සල් වලට යනවා හාමුදුරුවන්ට කතා කරනවා ඉමාම්ලට කතා කරනවා හැම දෙයක් ඇතුළෙම තියෙන මේ ගැඹුරු අර්ථයන් මම හොයනවා හැබැයි මම විශ්වාස කරනවා කිතුණුවෙක් ලෙසට ක්‍රිස්තියානි කෙනෙක් විදියට හැම මිනිස්සෙකුටම තමාට මෙන් අසල්වැසියාට ආදරය කරන්න කියලා ජේසුස් කියන්නේ කවදාවත් අපිට මරන්න කොටන්න වෛරය පතුරවන්න ජේසුස් කවදාවත් උගන්වලා නැහැ අනිත් දේ තමයි අධ්‍යාපනය ගැන මම කතා කරන්න ඕන මම ගුරුවරයෙක් නිසා මම එන්න ඉගෙන ගන්න ළමයින්ට මම පන්තිය තුල ගොඩාක් වෙලාවට මුස්ලිම් අයට මේ දවස්වල මම මුස්ලිම් දරුවන්ගේ මම සමාව ගන්නවා පොදුවේ මේ වෙන දේවල් වලට මට අපිට සමාව දෙන්න මේ ලෝකයේ වෙනුවෙන් විශේෂයෙන් මට මගේ ඉන්ෆ්ලුවෙන්ස් සර්කල් එකේ තියෙනවානේ මා වටා ඉන්න මිනිස්සුන්ට මට ලෝකෙ ගලවන්න බෑනේ මේ වෙලාවේ මට ට්‍රම්ප් එක මේ සටන් කරන්න පුළුවන් හැබැයි මට ඉන්නේ මට ගුරුවරයෝ ඉන්නවා පාසලක් තියෙනවා මට දරුවෝ ඉන්නවා ගොඩාක් ළමයින්ට මම උගන්වනවා මුස්ලිම් ළමයි ගොඩාක් ඉන්නවා මගේ පන්තියේ ඒ අයට එක හා සමානව ආදරෙන් මම සලකනවා ඒ නිසා මම කියන්නේ අපිට මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් අපි ඉන්න පරිසරය තුල ඒ වෙනස පටන් ගමු අපි ඉන්න සමාජය තුල අපි අනිත් අයට ආදරය දක්වන්න පටන් ගමු ඊට පස්සේ ඒ ආදරය කැටලිස්ට් කියලා අපි කියනවා ඒක නිකන් එකෙන් එකට බෝ වෙලා දවසක මේ මිනිසුන්ගේ මනස් පිස්සු හැදිලා තියෙන මනස් සුව වේවි. ආගම් මතවාද මේවා සෙලවීමට ලක් වෙමින් තිබෙන්නේ. ඔබ හිතලා බලන්න දැන් බුදුදහම ගත්තත් මේ සමාජ මාධ්‍ය නිසා බොහෝ වෙලාවට බුදුදහමේ දේශනා කරලා තියෙන දේ නෙවෙයි එන්නේ නේද එළියට. ඉතින් ක්‍රිතුදහමේ එන දේ නෙමේ මේ වගේම ඉස්ලාම් ධර්මයේ තියෙන හරයවත් ඒකේ සාමයවත් දැන් ඕන් කියන්නේ මේ සාමයේ ඉස්ලාම් කියන්නේම මේ පීස්නේ රිලිජන් ඔෆ් පීස් කියලා. හැබැයි එළියට එන්නේ මොකක්ද අද වර්තමානයේ වයලන්ස් ඒව තමයි එළියට එන්නේ සමාජ මාධ්‍ය හරහා. ඉතින් ඔබ දන්නවා මේ ගීතය මේ ගීතවලට දැන් අද වෙනකොට අර්ථයක් තියෙනවද ඔබ මේ මොහිදින් බෙක් එහෙම ඔය ගීත කියන්නේ ඉස්සල්ලා උන්ට යන්න උන දේවල් තේරෙනවද? ඒවා සාමාන්‍ය දේවල්. ඔබ දන්නවා මේ ගීතේ කියන්නේ ඉස්සල්ලා මොහිදින් බෙක්ට ලොකු පීඩන මැදින් යන්නට උනා නේද? එයා
අඩාන්ඩ ඉඳලා තියෙනවා උට මානසික ප්‍රශ්න ඇවිල්ල තිබෙනවා තවසානය හු එක කිව්වා නමුත් ඒ අර්ථයට මොනාදලා තින හැම තැනම මේ ගීත ඇහෙනවා ඇබැයි අර්ථය නෑ අද ඕක තමයි වෙලා තියන්නේ ඔබේ රාගී මන කැලඹේදෝ පිවිතුරු හදවත පැරේදෝ එම විට පවසනු මුවින් නොබේ තොගේ අම්ම එම විට පවසනු මුවින් ඔබේ මට්ටෝ මරන්න පුළුවන් නම් මං තෝ මරනවා කන්න පුළුවන් නම් මං තෝ කනවා තරම් තරහින් ඉන්නෙමා මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂා පෝෂිත වී හිංසා පීඩා වේවිදෝ මිනිසා තිරිසන් වේවිදෝ ගෝර විසතිනයි පොළොඟුන්වන් මිනිසුන් මිතුරු වෙසින් එනම් එම විට පවසනු මුවින් ඔබේ බල්ලෙකුටයි බැල්ලියෙකුටයි දා උපන්න ගල් මූසලයා තොට පුළුවන් දෙයක් හෝ බුද්ධ පුත්‍රයෙකුට අත තියන්න තෝ පෙති ගහනවා සමාදානය ගැන කතා කරන හැබැයි එකක්වත් අර්ථයෙන් පේන්නේ අද වෙන විට මොකද පේන්නේ මේ සින්දුවගේ හැබැයි ඇත්තටම මේ සින්දුවල අර්ථය කුමක්ද කාටවත් අදාළ නෑ හැබැයි පේන්නේ අපිට පේන අර්ථය මේක තමයි සෑම තැනම අපිට පේනවා ඩිස්ටෝෂන්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බලාපොරොත්තු වෙන දේ විය යුතු දේ නෙවෙයි වෙන්නේ අද අනිත් පැත්තට සමාජයමෙන් තිබෙන නිසා අපිට සහ ඔබට ලොකු වගකීමක් තිබෙනවා මේ වගේ අන්තවාදී කතා කියන්නට පුළුවන් මම ඉවර කරන්නට ඉස්සෙල්ලා මම කියන්නම් මේ අපි ඉන්න මේ ලෝකයේ බෙදාගන්න මරාගන්න මේ දඟලන මේ ලෝකයේ පෘථුවිය මෙන්න මෙහෙම ඔබ zoom out කරලා බැලුවොත් මේ මන්දාගිනිය කොච්චර තනි වෙලාද ඔබට පේන්නන්න පුළුවන්ද මේ මන්දාගිනිය අපි ඉන්නේ මිල්කි වේ කියන්නේ කොහෙද මේ පෘථුවිය තියෙන්නේ පෘථිවිය තියා ඔබට පෙන්වන්න බෑ මේ සෝලාර් සිස්ටම් එකව සෞර ග්‍රහ මණ්ඩලයවත් පෙන්වන්නට බෑ. තිතක්වත් නෙවෙයි. මම ඩස්ට් එකක් කියන්නත් බෑ ඔබට පේනවා වගේ. කොහෙද අපි ඉන්නේ? තව මන්දාගිනි කීයක් තියෙනවද? ළඟම මැගලන් ක්ලවුඩ් තියෙනවා, ඇන්ඩ්‍රොමිඩා තියෙනවා. මේකේ ඉඳලා ඇන්ඩ්‍රොමිඩා වලට යනවා නම් මිලියන ආලෝක වර්ෂ මිලියන ගාණක් අපි ට්‍රැවල් කරන්න ඕන. ඒ ට්‍රැවල් කරලා ආපහු එද්දි පෘථිවියේ ශිෂ්ටාචාරයෙන් පහ වෙලා සමහරවිට පෘථිවිය නැති වෙලා තියෙන්නත් පුළුවන්. මොකද මිලියන ගාණක් යනවා. මොනවද අපි මේ කරන්නේ මොනාද what's our significance what are we fighting for මොනාද අපි achieve කරන්න හදන්නේ හෙට වෙද්දී මේ මිල්කි වේ එකේ අපිව කබූම් ගාලා මේ පිපිරලා ගියොත් කවුද අපි වෙනින් කතා කරන්නේ කවුද අපිව හඳුනාගන්නේ මේ ස්පේස් එකේ මේ විශ්වයේ අර ඔබ දන්නවා තරු බිහි වෙන ආකාරයේ සුපර්නෝවා සහ මේ නියුක්ලියර් ෆියුෂන් කියලා අපි කියනවා ඒ වගේ යම් සංසිද්ධියක් විතරයි කවුද වලට කතා කරන්නේ අපි අද ඉඳලා හෙට වෙද්දි මේ පෘථිවිය මොන හරි එකක් කියලා නැති වෙලා කුඩු වෙලා ගියොත් එහෙම කවුරුත් දන්නේත් නැහැ. හිටියා කියලා දන්නේත් නැහැ. කවුද අපි වෙනින් කතා කරන්න යන්නේ? මේ අසරණ ලෝකේ අපි තනි වෙලා හුදේකලා වෙලා ඉන්නේ හෙට ඇස්ටරොයිඩ් එකක් කියලා වැදුනොත් වැදුනම තමයි පෘථිවියට. තේරෙනව නේද? පොඩ්ඩක් වෙනස් වුණොත් අපි ඉවරයි. මේකේ මරා ගන්නවනේ යකෝ සියොන් වාදී අපි අරුට මූට දරුවෝ මරාගෙන කාලකන්නි වගේ මිනිස්සුෙකුට ජීවත් වෙන්න දෙන්නේ නැතුව මොකද උඹලට පිස්සු හැදිලා තියෙන්නේ අපි ඔය බෙදුවේ කවුද දෙමළුද සිංහලද මුස්ලිම්ද කාලකන්නි දේශපාලඥයෝ සුද්දාගෙන් පටන් අරගෙන සුද්දා බැටන් එක පාස් කරුවා සිංහලයට සිංහලයෙන් දෙමළට දෙමළු ඔක්කොම එහෙන් කරා අපිව කොටින්ගේ විමුක්තිදායකයෝ කියලා ප්‍රභාකරන් කාලයක් තිස්සේ කෙල්ලෝ ටික පාවිච්චි කරුවා දෙමළ ළමයි ටික අධ්‍යාපනය උදුරගත්තා අනාගතය උදුරගත්තා ඌ කිව්වා අපි උඹට ලෝකයක් දෙන්න කියලා හැබැයි නන්දිකඩල් කලපුවේ පිස්සෙක් වගේ මැරලා ගියා ඊට පස්සේ සිංහලයන් විටින් විට අරුවපත් කරනවා මුවපත් කරනවා අපේ බුදුදහම මේවා කරගන්න කියලා හැබැයි උන් හිමීට කෙලවලා මහා බැංකුව ඔක්කොම සුද්ධ කරලා දාලා යනවා ඊට පස්සේ මුස්ලිම් අයගේ මොනවද වෙලා තියෙන්නේ මුස්ලිම් අයගේ සුළුතරේ නිසා ඒ මුස්ලිම් අය ආයපත් වෙනවා ආණ්ඩුව මොකක් වුණත් මුස්ලිම් අයගේ ඒ පාර්ලිමේන්තු ආසනය මේ රිසාඩ් බදුරුද්දීන් කියයි අරූ කියයි මූ කියයි හැබැයි එකෙක්වත් මුස්ලිම් අය වෙනුවෙන් එයාලගේ සමානාත්මතාවය වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩක් කරලා තියෙනවද නැහැ උනුත් රැකුවේ මේ හොරුන්ව රකින්න හැබැයි අපි හිතනවා අපිට විරුද්ධකාරයා මුස්ලිම් කෙනා තමයි දෙමළ තමයි සිංහලයා තමයි කියලා හැබැයි අපිට ඉන්න එක පොදු හතුරා ඌ තමයි දේශපාලඥයා උන්ව පත් කරන්නේත් අපිනේ
දැන් ගොඩක් අය කියනවා ඔයා දන්නේ නෑ ඔයා ඉන්න රටේ ඔය ප්‍රශ්න නැතුව ඇති යුරෝපයට ඇවිල්ලා බලන්න අනේ මන් නොදන්නේ යුරෝපේ දැන් කියයි බලන්න දැන් ඒ අය අල්ලගෙන ඉස්ලාමය අල්ලගෙන ඉන්නේ අපිව අල්ලගන්න යන්නේ අපි මොන හරි ඒ වෙනුවෙන් කරන්න ඕන මම අහන්නේ ඔබෙන් මොන හරි කරන්න ඕන ඊට පස්සේ නිව්යෝර්ක් බලන්නකෝ නගරාධිපති දැන් මම්ඩානි එයාලා අල්ලගන්නවා ලන්ඩන් නුවර නගරාධිපති මුස්ලිම් මහන්නේ කවුද පත් කෙරුවේ බාගෙට භාගයක් සුද්දෝ නේද ඡන්දෙ දුන්නේ යාලට සුන්දර ඡන්දෙ දීලා මුස්ලිම් අය නෙමෙයි කව පත් කරලා උඹලට පාන්ද තේරෙනව නේද ප්‍රශ්නයක් තියෙනවා මං කිව්වා ඉස්ලාම් වාදය කියලා ගැටලුවක් තියෙනවා ඉස්ලාම් ආගම අද මට කතා කරන්න වෙලාවක් නැහැ ඉස්ලාම් ආගම ටිකක් vulnerable ideologically පාවිච්චි කරන්න පුළුවන් මැනිපුලේට් කරන්න පුළුවන් එච්චරයි අහිංසක මුස්ලිම් මිනිසුන්ට ඔකට කරන්න දෙයක් නැහැ ඒ ආගමේ ස්වරූපය ඒක මැනිපුලේට් කරන්න ලේසි අනිත් ආගම් වලට මේවා කරපුවා මොකද ඒකේ අර එයාලගේ තියෙනවනේ ගොඩක් පස්වතාවක් මේවා එයාලගේ තියෙනවා මේ 5 pillars of Islam කියලා ඒකත් එක්ක ආගමට පොඩ්ඩක් බර වුණා මිනිස්සුන්ව ඒකෙන් අල්ලගන්න ඒ අහිංසකකම පාවිච්චි කරලා සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් දේශපාලඥයෝ යම් ත්‍රස්තවාදී වැඩ කර ඉන්නවා ඒ ඔක්කොම කරන්නේ මුස්ලිම් මිනිස්සුද අහිංසක මුස්ලිම් මිනිස්සුද නෑ බයක් තියෙනවා නම් ඒක රාජ්‍ය ත්‍රාන්ත්‍රිකව විසඳන්න ඕන ඉන්වේෂන් එකක් යනවා කියලා කියනවා ඒක රාජ්‍ය තාන්ත්‍රිකව ඒක විසඳන්න ඕන හැබැයි මේ ළඟ ඉන්න අසල්වැසි මුස්ලිම් අහිංසක මිනිස්සයා ඒ වෙනුවෙන් මොනව කරන්නද ඒ නිසා මම ඔබට කියනවා මේ විශ්වය අපි තනි වෙලා ඉන්නේ මම කිව්වා වගේ හෙට මේ පෘථිවිය නැති වෙලා ගියොත් අපි දන්නේ නැහැ කවුරුත් අපි හිටියද කියලා දන්නෙත් නැහැ මේ විශ්වයේ අපි අසරණයි අපි දන්නෙත් නැහැ තව කොච්චර දුරට මේ විශ්වය විහිදලා තියෙනවද කියලා එච්චර පොඩි විශ්වයක අපි එක එකව මරා ගන්නවා මම ඉගෙනගෙන තියෙන්නේ මගේ ආගමට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්න තව කෙනෙක් මේ කනට ගැහුවත් අනිත් කන හරවන්න අනිත් එක තමයි love your enemy ඔබේ සතුරාටත් ඔබ ප්‍රේම කරන්න ඒ නිසා ඒ ආදරය පෙන්වන එක මම නවත්තන්නෙත් නැහැ ඕවල්ට ඕනම දෙයක් කියන්න ඔබට අයිතිය තියෙනවා කමෙන්ට් කරන්න ඔබට අයිතිය තියෙනවා ඒ ඔබේ අයිතිය හැබැයි මං කිව්වේ පොඩ්ඩක් මොකක්ද කියලා හිතලා බලන්න මම ආයෙත් එන්නම් මම මේක නවත්තන්න වෙනවා මට පොඩි ගමනක් යන්නට තියෙනවා මම නැවත ඔබ හමු වෙන්නම් ජය වේවා